ඔබ අසන්නේ චින්තන මණ්ඩපය සිතන මිනිසා වෙනස් කරන සංවාද. මේදී අපි පොත්, මනස සහ ජීවිතය ගැඹුරු නමුත් සංසුන් ලෙස විමර්ශනය කරමු. අපි හැමෝගෙම ජීවිතවල නිතරම වගේ ඇතිවෙන සිතුවිල්ලක් තියෙනවා. අපි දකිනවා කෙනෙක් සමහර විට ව්‍යාපාරිකයෙක්, කලාකාරයෙක් වෙන්න පුළුවන්. එයා ඊටම සාර්ථකයි. ඒ වෙලාවට අපි નિરાයාසයෙන්ම හිතනවා එයා තමයි නියම දක්ෂයා. ඒ ස්කිල් එක නිසා තමයි ඊතරට ගියේ කියලා. ඔව්. ඒ වගේම අපේම ජීවිතේ යම් දෙයක් අසාර්ථක වුණොත් අපි හිතනවා මං ගත්ත තීරණය වැරදි, ඒකයි මෙහෙම වුනේ කියලා. එතනේ සාර්ථකත්වයේ ක්‍රෙඩිට් එක අපි ගන්නවා. අපි ගන්න හරිම ආසයි. ඒත් අසාර්ථක වුණාම අපි එක්ක බාහිර හේතුවක් හොයනවා, නැත්නම් සම්පූර්ණයෙන්ම වරද අප පිට දාගන්නවා. මෙතන තමයි අර ගැඹුරුම ප්‍රශ්නය මතුවෙන්නේ. ඇත්තටම අපේ ජීවිතයේ මේ සිදුවීම්, මේ ජයග්‍රහණ, පරාජයන් තනිකරම දක්ෂතාවයේ ප්‍රතිඵලයක්ද? නැත්නම් එහෙම නැත්නම් අපි හිතනවට වඩා ලොකු කාර්යභාරය වාසනාවට, ඒ කියන්නේ අහම්බ බවට තියෙනවද? සමහර විට අපි කරන්නේ කිසිම සම්බන්ධයක් නැති සිදුවීම් ටිකක් අරගෙන එකට ගලපලා අපිටම තේරෙන ලස්සන කතාවක්, එක නැරටිව් එකක් හදාගන්න එකද? හරියටම. ඉතින් අද අපි ගැඹුරින් විමර්ශනය කරන්න යන්නේත් ඔය අදහසම මූලික කරගත්තු පොතක් ගැන. නසීම් නිකොලස් තාලෙබ්ගේ Fooled by Randomness. හැබැයි මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා නේද? ඕ පැහැදිලිවම මේක අර ඔබේ ජීවිතේ දිනන්න කියලා දෙන self help පොතක්වත් මොටිවේෂන් පොතක්වත් නෙවෙයි. කොහෙත්ම නෑ. මේක ඊට වඩා කණ්ණාඩියක් වගේ සාර්ථකත්වය, අසාර්ථකත්වය, මුදල් මේ වගේ දේවල් තේරුම් ගන්න අපි අපිටම කොච්චර වැරදි කතා කියනවද කියලා පෙන්වන කණ්ණාඩියක්. ඔව්, කතුවරයාගේ අරමුණ අපි මෝඩයි කියලා කියන්න නෙවෙයි. ඔහුගේ සම්පූර්ණ උත්සාහයම යොමු වෙන්නේ අපි මනුස්ස විදියට ජීවිතේ ආම්බු භවයේ, ඒ කියන්නේ රෑන්ඩම්නස් එකේ බලපෑම කොච්චර අන්ඩෙස්ටිමේට් කරනවද කියන එක. හරියටම. කොයිතරම් දුරට අව탁සේරු කරනවද කියන එක පෙන්වන්න අපි හැම දෙයකටම පිළිවෙලක්, හේතුවක් හොයන්න ගිහින් මේ පාලනය කරන්න බැරි සාධකය අමතකම කරලා දානවා. මේ පොත ලියපු කෙනා නසීම් තාලබ්, එයාත් හරිව පුදුම චරිතයක්. එක පැත්තකින් ඔහු දාර්ශනිකයෙක්, ගැඹුරු දේවල් ගැන හිතන කෙනෙක්. අනිත් පැත්තෙන් ඔහු කොටස් වෙළඳ පොලේ දැවැන්ත අවදානම් ගන්න ගනුදෙනු කරුවෙක්. ඒකද ට්‍රේඩර් කෙනෙක්. ඒ වගේ දෙපැත්තක් එකතු වෙන කෙනෙක් කියන දේවල් ඇත්තටම අහන්න වටිනවා. ඒක තමයි. ඔහු උත්සාහ කරන්නේ Taman කොච්චර ස්මාර්ට්ද කියලා පෙන්වන්න නෙවෙයි, අපි හැමෝම හිතන විදිහේ තියෙන බින්දෙන සුළු බව, ඒ ෆ්‍රජයිල් බව පෙන්වන්නයි. හරියටම. ඔහු ස්ථිරතාවයට, ඒ කියන්නේ සර්ටනිටි වලට සහ අධිවිශ්වාසයට, ඕවර් කොන්ෆිඩන්ස් වලට දැඩිව විරුද්ධයි. පොතේ මූලිකම දර්ශනය බැලු බැලමට හරිම සරලයි වගේ. ඒත් ගැඹුරුයි. හරිම ගැඹුරුයි. ඒ තමයි අපි වාසනාව එහෙමත් නැත්නම් ලක් එක, දක්ෂතාවය, ස්කිල් එක විදිහට වරදවා වටහා ගන්නවා, පටල ගන්නවා. අහම්බු සිදුවීම් ටිකක් දැක්ක ගමන් අපේ මනස નિરાයාසයෙන්ම ඒකේ රටාවක්, පැටර්න් එකක් හොයනවා. මොකද අපි කතන්දර වලට, ස්ටෝරීස් වලට හරිම කැමතිනේ. ඒ කියන්නේ ප්‍රතිපලය දැක්කට පස්සේ අපි ඒකට හේතුවක් හදාගන්නවා, ඉන්වෙන්ට් කරනවා. ඒකට නේද අර හයින්සයිඩ් බයස් කියන්නේ? ඒකම තමයි. සිදුවීමක් උනාට පස්සේ ආපහු හැරලා බලලා ඒක එහෙම වෙන්න බව පැහැදිලි නෑ. that was obvious කියලා හිතන එක. ඔව්. හිතන්නකෝ 2009 දී කවුරු හරි කිව්වා නම් 20යි 20 දී මුළු ලෝකෙම ගෙවල් වලට හිර වෙලා ඉන්නයි කියලා. අපි hina වෙයි. අපි ඒක නට hina වෙයි. ඒ 2021 දී හැරිලා බලද්දි හැමෝම කියනවා ඒ වෛරස් එක ගල බලද්දි, ගෝලීයකරණය දිහා බලද්දි හැම වෙන්නේ එක පුදුමයක් නෙවෙයිනි කියලා. ඒක තමයි hindsight bias. අතීතය අපිට නිතරම පැහැදිලිව පේනවා. මොකද ප්‍රතිඵලය අපි දන්න නිසා. ඒක තමයි හොඳම උදාහරණය. තාලබ් මේ පොත පුරාම මේ වගේ අපේ හිතන විදිහේ තියෙන උගුල් බයසස් කිහිපයක් ගැන ගැඹුරින් කතා කරනවා. අපි ඒවෙන් ප්‍රධාන අදහස් කීපයක් බලමුද? බලමු. පළවෙනි එක තමයි survivorship bias. survivors. මේකෙන් කියවෙන්නේ අපි හැම විටම ඇහුම්කන් දෙන්නේ සාර්ථක වූවන්ගේ කතාවලට, success stories වලට විතරයි කියන එක. ඒ ගමනම ගිහින් අසාර්ථක වෙච්ච, ෆේල් වෙච්ච ලක්ෂ සංඛ්‍යාතයක් ගැන අපි කතා කරන්නේවත් දන්නේවත් නෑ. අපි දකින්නේ සර්වයිව් වෙච්ච කීප දෙනා විතරයි. ඒතෙන්ම බැලුවොත් අපිට කවදාවත් සාර්ථක කෙනෙක්ගෙන් දෙයක් ඉගෙන ගන්න බැරි වෙනව නේද? ඒ හැමදේම වාසනාව කියලා තෑරලා දාන්න වෙනවද? හරිම වැදගත් ප්‍රශ්නයක්. තාලෙබ් කියන්නේ සාර්ථකයන්ගෙන් ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි. ඔහු කියන්නේ ඒ කතාව විතරක් අහලා ඒක තමයි එකම සූත්‍රය, ෆෝමියුලා එක කියලා හිතන්න එපා කියන එක.
හිතන්න අපි හැමෝම අගය කරනවා ස්ටීව් ජොබ්ස් වගේ කෙනෙක්ව. Oh, think different. හැමෝම කියනවා. ඒත් ඒ කාලෙම ඒ වගේම දක්ෂ, ඒ වගේම උද්‍යෝගිමත් තව දාස් ගාණක් තමන්ගේ ගරාජ් එකේ කම්පැනි පටන් ගත්තා. ඒ අයගෙන් 99.9% එකක් ගැන අපි කවදාවත් අහලවත් නැහැ. අහලවත් නෑ. තාලෙබ් අහන ප්‍රශ්නේ තමයි ඒ අනේ දහස් ගාණත් think different කියලා හිතුවේ නැද්ද? ඒ අයත් අවදානමක් ගත්තේ නැද්ද? අපි අහන්නේ survive වෙච්ච කතාව විතරයි. ඒක නීතියක් කියලා හිතා ගන්නවා. අපි දකින්නේ නැහැ එකම දක්ෂතාවය එකම උත්සාහය තිබිලත් නිකම් අවාසනාව නිසා අසාර්ථක වෙච්ච දවන්ත පිරිසක් ඉන්නවා කියන එක. එතකොට අපි දකින්නේ සර්වයිව් වෙච්ච අයගේ කතාව විතරයි කියන එක පැහැදිලි. ඒත් මේ කතා ඇතුළෙත් අපි රැවටෙන තැන් දිනනවද? සමහර විට ඒ සාර්ථකත්වයට හේතුව කියලා අපි හිතන දේ ඇත්තටම හේතුව නෙවෙයිද? හරියටම. එතනට තමයි තලබ්ගේ noise versus signal කියන අදහස එන්නේ. noise සහ signal. ඔව්. වෙළඳ පොලේ දවස ගානේ වෙනස් වීම, වෘත්තීය ජීවිතයේ හදිසි වෙනස් වීම, ජීවිතයේ ලැබෙන ප්‍රතිඵල. මේ බොහෝ දේවල් අර්ථවත් සංඥා meaningful signals නෙවෙයි. ඒව හුදෙක් අහඹ වෙනස් වීම. ඒමත් නැත්නම් noise. මේ noise එකට අපි අර්ථයක් දෙන්න ගියොත් අපි වැරදි තීරණ ගන්න පෙළඹෙනවා. මේක හරියට දවස ගානේ බර කඩු කඩනවා වගේ නේද? ඔව් කියන්න බලන්න. අද බර පොඩ්ඩක් වැඩි, හෙට පොඩ්ඩක් අඩුයි. මේක තමයි noise එක. මේක බලලා මම මහත් වෙනවා හරි කෙට්ටු වෙනවා හරි කියලා හිතන එකේ තේරුමක් නැහැ. සිග්නල් එක තමයි සමස්ත ප්‍රවණතාවය. ඔව්. මාසයක් පුරාවට බර අඩු වෙන ඒ ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එක. අපි දවස ගානේ වෙනස් වෙන නොයිස් එකට රියැක්ට් කරන්න ගියොත් කලබල වෙලා කන එක නවත්වලා අන්තිමට මුළු වැඩේම අතාරිනවා. ඊටාම හොඳ උදාහරණයක්. අපි ජීවිතයේ බොහෝ තීරණ ගන්න ඔය නොයිස් එක දිහා බලාගෙන. ඊළඟට තුන්වෙනි වැදගත් අදහස self attribution bias. මේක නම් අපි හැමෝටම හොඳටම උරුපුරුදු දෙයක්. ඔව්. සාර්ථක වුණොත් ඒ මම දක්ෂ නිසා, මම ස්මාර්ට් නිසා, අසාර්ථක වුණොත් ඒ බාහිර දේවල් නිසා. මාකට් එක හොඳ නැහැ. කාලගුණය හරියට තිබ්බේ නැහැ වගේ හේතු. ඔව්. මට මතක් වෙනවා මම A levels කරන කාලේ. ෆිසික්ස් පේපර් එක හොඳට ලිව්වම හිතනවා මම හොඳට පාඩම් කළා ඒකයි ලේසි උන්නේ. කෙමිස්ට්‍රි පේපර් එක අමාරු වුණාම හිතනවා පේපර් එක හදපු කිනාගේ වැරද්ද. මේවා සිලබස් එකේ නැහැ. අපි නොදැනුවත්වම මේක කරනෝනේ. සාර්ථකත්වය අපේ, අසාර්ථකත්වය අනුන්ගේ. ඒක මිනිස් ස්වභාවය. හැබැයි එහි තියෙන ලොකුම අනතුර තමයි ඒක අපේ ඉගෙනීමට ලර්නින් එකට බාධා කරන එක. අපි ඉගෙන ගන්න නැහැ. අපි අපේ වැරදි වලින් ඉගෙන ගන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම මගහැර දන්නවා. මොකද වැරද්ද අපේ නෙවෙයිනේ. ඒක බාහිර දෙයක්. ඉතින් අපි වෙනස් වෙන්න ඕනේ නෑ. හරි. මේකත් එක්කම බැඳුණු තවත් භයානක අදහසක් තමයි confidence illusion. ඒ කියන්නේ අධික විශ්වාසය over confidence. ඒක දැනුමේ සාක්ෂියක් නෙවෙයි කියන එක. ඒක නම් නිතරම දකින්න දෙයක්. සමහර වෙලාවට මීටින් එකකදී වැඩියෙන්ම කොන්ෆිඩන්ස් එකෙන් කතා කරන කෙනා කියන දේ තමයි හැමෝම අහන්නේ. එයාට ඒ ගැන දත්ත තියෙනවද නැද්ද කියලා බලන්නේ නැතුව. ඔව්. ඒක තමයි. තාලිබ් කියන්නේ සමහර වෙලාවට confidence කියන්නේ වාසනාව නිසා දිගටව නොනැසී ඉඳලා ඒ ගැන හොඳ කතාවක් කියන්න තියෙන හැකියාව විතරයි. අහම්බ ලෙස ජයග්‍රහණ කීටයක් ලැබුණම කෙනෙක් හිතනවා මම මේ ක්‍රීඩාව දන්නවා කියලා. ඒ විශ්වාසය දැක්කම අනිත් අයත් හිතනවා එයා දන්නවා කියලා. ඒත් ඇත්තටම එයා කරලා තියෙන්නේ කාසිය උඩ දාලා පස් පාරක්ම එකම පත්තාවම තමන් කාසිය උඩ දැමීමේ එක්ස්පර්ට් කෙනෙක් කියලා හිතන එක වගේ වැඩක්. හරියටම. එහෙමනම් මේ අදහස් ඔක්කොම එකතු කරාම survivorship bias, noise vs signal, self attribution මේවා අපේ දෛනික ජීවිතයට යොදාගන්නේ කොහොමද? මේ පොතෙන් කියන්නේ උත්සාහ කරන එකේ තේරුමක් නැහැ. හැමදේම වාසනාවක් කියලාද? කොහෙත්ම නැහැ. හිතන එක නවත්තන්න කියලාත් නෙවෙයි. මේකෙන් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ මොකද්ද? මේකෙන් කියන්නේ උත්සාහය අතහරින්න කියලා නෙවෙයි. වඩාත් බුද්ධිමත්ව සහ නිහතමානීව හම්බල් විදිහට උත්සාහ කරන්න කියලයි. තමන් දන්නවා කියලා හිතන දේවල් ගැනත් ප්‍රශ්න කරන්න කියලයි. ඔව්. උදාහරණයක් විදිහට ලොකු තීරණයක් ගන්නකොට මට මේ ගැන 100% ස්ථිරත්වයක් තියෙනවද? නැත්නම් මේ ප්‍රතිඵලය මට වාසනාවට ලැබුණොත් මොකද වෙන්නේ කියලා තමන්ගෙන්ම අහන්න මේ පොත අපිට මතක් කරනවා. ඒ කියන්නේ තමන්ගේ සාර්ථක తත්වය ස්ථිර දෙයක් කියලා හිතන්න එපා. ඇසියුම් කරන්න එපා. ඒක හම්බු භවයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒ වගේම අසාර්ථකත්වය තමන්ගේ ඩෙන්ටිටි එක අනන්‍යතාවයේ කරගන්නත් එපා. ඒකත් හම්බු භවයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. හරියටම ජයග්‍රහණවලදී උඩඟු නොවි පරාජයන් වලදී අධෛර්යමත් නොවි මේ දෙකම తాවකාලික වෙන්න පුළුවන් කියලා තේරම අරගෙන ඉන්න එක. ඒකට හේතුව
අහම්බු බව කියන්නේ අපේ ජීවිතවලට ඉඳහිට එන දෙයක් නෙවෙයි. නෑ, ඒ නිතරම පවතින always present දෙයක්. ඒක හරියට මුහුදේ රැලි වගේ. අපි ඒක පාලනය කරන්න රැලි නවත්තන්න හදනවට වඩා ඒ රැලිත් එක්ක පිහිනන්න සර්ෆ් බෝඩ් එකක බැලන්ස් කරන්න ඉගෙන ගන්න ඕන. සමහර වෙලාවට ලොකු රැල්ලක් එයි, ඒ කියන්නේ අපි ඉහළටම යයි. සමහර වෙලාවට රැල්ලක් ඇවිත් අපිව පෙරලලා දායි. බුද්ධිමත් පිහිනුම් කරුවා දන්නව මේ දෙකම ක්‍රීඩාවේ කොටසක් කියලා. එතකොට අවසාන වශයෙන් fooled by randomness අපිට කියා දෙන ප්‍රධානම පාඩම තමයි ජීවිතය අසාධාරණයි unfair කියන එක නෙවෙයි. ඒක අනාවැකි කිවනු හැකි unpredictable දෙයක් කියන එක. අපි දක්ෂම වුණත් හොඳම සැලසුම් හැදුවත් අපි පාලනය නොකරන අහම්බ සිදුවීමකින් හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ වගේම සමහර වෙලාවට කිසිම දක්ෂකමක් නැතුව නිකන්ම වාසනාව නිසාම කෙනෙක් ඊගලට යන්නත් පුළුවන්. මේක පිළිගන්න එක අමාරුයි. ඒත් ඒක තමයි යථාර්ථය. ඒ නිසා බුද්ධිමත් ජීවිතයක් කියන්නේ හැමදේම කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරන ජීවිතයක් නෙවෙයි. ඒ අවිනිශ්චිත භවය, uncertainty එක පිළිගන ඒ සමග ජීවත් වෙන්න ඉගෙන ගන්නා ජීවිතයක්. ඒකෙන් අදහස් වෙන්නේ උත්සාහය අතහරින්න කියන එක නෙවෙයි. කොහෙත්ම නෑ. ඒ තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතේ නෑ කියන නිහතමානී බව ඇති කරගන්න කියන එකයි. සැලසුම් කරන්න මහන්සි වෙන්න. නමුත් ප්‍රතිඵලය ගැන අනවශ්‍ය ලෙස බැඳෙන්න එපා. මොකද අන්තිම කාඩ් එක බෙදන්නේ අහම්බු බව විසින්. හරියටම. ඔබ මේ වගේ ජීවිතය, අවස්ථාව සහ අහම්බු භවය ගැඹුරු ලෙස විමර්ශනය කරන සංවාදවලට කැමතිනම් මෙවැනි අන්තර්ගතයන් නිතර අසන්න ඔබට සුදුසු වෙලාවක subscribe හෝ follow කරන්න. ඊළඟ විමර්ශනයකින් නැවත හමු වෙමු. චින්තන මණ්ඩපය තුලින් අද අපි කතා කරේ නැසිම් ටැලබ් විසින් රචිත Fooled by Randomness කියන කෘතියේ අදහස් කිහිපයක් පිළිබඳවයි. මේ වගේම ගැඹුරු අදහස් සමගින් වටිනා කෘතියක් පිළිබඳ අදහස් අරගෙන ලබන සතියේත් අපි එන්නම්. ඔබ මේ වගේ මිනිස් හැසිරීම, සමාජය සහ නූතන ලෝකයේ සත්‍ය ගැඹුරු ලෙස විමර්ශනය කරන සංවාදවලට කැමතිනම් මෙවැනි කන්ටෙන්ට් නිතර අසන්න කැමතිනම් චින්තන මණ්ඩපය subscribe කරන්න. ඊළඟ එපිසෝඩ් එකකින් නැවත හමු වෙමු. එහෙමනම් ඔබට සුබ රාත්‍රියක්. චින්තන මණ්ඩපය සිතන මිනිසා වෙනස් කරන සංවාද. පොත්, මනස සහ සමාජය අතර ගැඹුරු නමුත් සරල සිංහල සංවාදයක්. ලෝක ප්‍රසිද්ධ අදහස්, ප්‍රායෝගික මනෝවිද්‍යාව, ජීවිතයට භාවිතා කළ හැකි දැනුම. කියවීමෙන් සිතීමකට, සිතීමෙන් වෙනස් වීමකට. චින්තන මණ්ඩපය හුදෙක් පොඩ්කාස්ට් එකක් නොවේ. සිතන මිනිසා සඳහා නිර්මාණය කළ සංවාද මණ්ඩපයකි.